කරගෙන හිටියත් පසුපස පන්දු රකින්නා තුලින් සිදුවෙන ඒ අත්වැරදි නැත්තම් ඔහු ලබා දුන්නු අතිරේක ලකුණු කීපය නිසාමයි ජයමාලිය පිටියේ ලකුණු 9ක් දක්වා ලකුණු සංඛ්‍යාව පිටියේ දමා ගන්න. පසුපස පන්දු රැකීම යම් කිසි දුරට අඩුවෙන් වැරදි කරා නම් වල්පොල සොහොයුරන්ට තව ලකුණු බොහෝ සංඛ්‍යාවක් පිටියේ අඩු කර ගන්නට තිබුණා. ගිය දේවල් ඇතුළවවත් අද්දන්නට බෑ. එහෙම කතාවක් තිබෙනවා. එහෙමනම් අද කල යුතු දේ අද කරන පිටක් වල්පොල සොහොයුරෝ අද කල යුතු දේ අද කරන පිටිකරුවා පිටියට කැඳවා ගැනීම. මේ ආමිලා දිනේස්වයි පිටියට කැඳවන්නේ ආරම්භක පිටිහරඹේ ආරම්භක වෙඩිමුරය පිටියේ තබන්නට පුළුවන් පිටිකරුවා ආමිලා දිනේස්වයි පිටියට කැඳවන්නේ. ආමිලා පහරකට යන්නටම වෙනවා. වේගවත් ලකුණු සංඛ්‍යාවක් කරා යනවා නම් වේගවත් පහරකට යනවා. වේගය කසුන් නාතර වෙනවා තුන්වෙනි කඩීමේ. දෙවෙනි කඩීමේ නතර වෙනවා. කෙටි පහරවල් අවශ්‍ය නැහැ. පිටියේ දුර පහරවල් දිගු පහරවල් පිටියේ අවශ්‍ය වෙලාවක් වල්පොල සොහොයුරෝ මේ නිමැදගෙන යා හැකි මේ පන්දු වාර 25 තුල වල්පොල සොහොයුරන්ට මේ ලකුණු 10 ඉලක්කය පසුපස හමාගෙන යා හැකි කියන විශ්වාසය තිබෙනවා පිටියේ. ඒ විශ්වාසය මේ පිටියේ තාහවුරු කරගත හැකිනම් ඒ තමයි මේ ප්‍රබලයා පිටියේ ගහන පහර. මේ තමයි වල්පොල එක්ස්ප්‍රස් පිටියට කැඳවාගෙන එන්නේ. මේ නූතනයේ කවුරුත් කතා කරන මේ ක්‍රීඩාවේ ප්‍රබල දස්කම් විස්කම් පාන මේ වල්පොල සොහොයුරන්ගේ හැඩකාරයා වැඩකාරයා දඟකාරයා පිටියට කැඳවාගෙන එන්නේ. චමෝ තිරුසංකවයි පිටියට කැඳවා ගැනීම. මෙන්න පන්දුව මෙන්න පහරකට යනවද චමෝ තිරුසංක කෙටි පහරකට යන්නේ. කෙටි පහරකට යන්නේ. අර්ධ වටයක නිමාව පිටියේ. අර්ධ වටයක නිමාව පන්දු දෙකක කැපීම පිටියේ සිදුවන්නේ. කලබල වෙන්නට එපා සොහොයුරෝ කණ්ඩායම. අපි ඉවසීමෙන් යමු මේ ගමන. අපිට ඉවසීමෙන් මේ ගමන යන්න පුළුවන්. අමිලා දිනේස් දැන් නම් එකක් ඕනෙමයි. දැන් නම් එකක් ඕනෙමයි. මේ පන්දුවට ලකුණක් ආවොත් සොහොයුරෝ කණ්ඩායම මේ තරඟයේ ප්‍රබල තරඟයක් කරනවාට සැකයක් නැහැ. ගුවනින් ගුවන්ගත පහරක් යන්නේ ජයමාලිය ලුහු බඳිනවා පන්දුව. ජයමාලිය පන්දුව ලුහු බඳිනවා. පන්දුව නතර කරගන්න හැකියාවක් නැහැ. මේ පන්දුවට ලකුණක් එනවා නම් ඒක බොහොම වටිනවයි කියන කතාව මං කියනකොට අමිලා දිනේස්ගේ උඩ පන්දුව පිටියේ බිම අතහරිනවා ජයමාලිය. ආරම්භක ලකුණ පිටිය එකතු කර ගන්නවා තුන්වෙනි පන්දුව තුල වල්පොල සොහොයුරෝ කණ්ඩායම. තුන්වෙනි පන්දුව තුල ආරම්භක ලකුණ පිටිය එකතු කර ගන්නවා. රචින්නා දාන්න එපා. අපේ හිතවතුන්ගෙන් ඉල්ලන්නේ මේ තරඟයට හානියක් සිදුවෙන ආකාරයට කිසිදු කටයුත්තක් කරන්නට එපා. ඒකට හේතුව තමයි ජයමාලි අපේ සහෝදර පිරක් අපේ ආදරණීය පිරක් ජයමාලි කියන්නේ අපිත් එක්ක හැමදාම එල්ලපිටියේ සහෝදරත්වය මිත්‍රත්වය ලෙන්ගතුකම බෙදාගත්තු කණ්ඩායමක් ජයමාලිය. ඔබේ සතුට ප්‍රකාශ කරන්න ඔබේ සතුට ඒ ජයග්‍රහී සතුට ඔබ හදවතේ තබා ගන්න කණ්ඩායම් දෙකට පිටියේ අවසර දෙන්න. කාලය මිරංගු වෙලා තිබෙන්නේ. කාලය පැහැල දොරෙන් පැන යන වෙලාවකයි තරඟයේ තියෙන්නේ. ඔය ඉදිරියේ ඉන්න ආදරණීය නරඹන්නන් ඔය ඉස්සරහා දවින් කණුව ගාවින් ඉවත් වෙනවා නම් බොහොම වටිනවා කියලා මම කතා කරනවා පිටියේ. චමෝ තිරුසංකෝ පිටියට කැඳවාගෙන ඉන්නේ. 47 වෙනි ජාතික මහ ක්‍රීඩා උළෙල 49 වෙනි ජාතික මහ ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ වරම වාසනාව වල්පොලෙල්ල ක්‍රීඩාවෙන් උදා කරගත්තා නම් මේ ප්‍රබලයා පිටියේ ප්‍රබල පහරකට යන පහර ලකුණක පහරක් කතා දෙකක් නෑ ලකුණයි හතරවෙනි පන්දුවේ දෙවනි ලකුණ ගේනවා වල්පොල සොහොයුරෝ. හතරවෙනි පන්දුවේ දෙවනි ලකුණ ගේනවා වල්පොල සොහොයුරෝ. මං කිව්වේ ඒකයි මේක ගහන්න පුළුවන් ගේමක් වල්පොල සොහොයුරන්ට. මේ ගේම අපි අත නොහැර ගහමු. මේක අත හරින්න නැතුව ගහමු. වල්පොල සොහොයුරන්ට පුළුවන් මේ තරගය ඇදගෙන යන්න. එලපිටියේ සටන් කාමී එල්ලේ කණ්ඩායම නැමැති විරුදාවලිය එල්ලේ පිටියේ දිනාගත්තු පිරක්
මේ වල්පොල සොහිරෝ පිළ ප්‍රබල පිළක් හැටියට අද වර්තමානයේ කවුරුත් කතා කරන පිළක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. කැඳවන ආමිල දිනේස්ව දැන් අතපය දිගහරන පහරක් ආමිල යන්නට මග හන්නට ඕන පිටියේ පහර කෙටි පහරක් යන්නේ දාවකයා යනව දෙකෙන් දෙකට නතර වෙනවා. නතර වෙනවා පළමු කඩීමේ නතර වෙනවා. ඡමෝති රුසංකෝයි පිටියට කැඳවාක. මේ සඳෑ බාකය අද උදෑසන නැගෙන හිරින් හිරු අවදි වෙනවා. දැන් හවස් භාගය තුල බස්නාහිරෙන් හිරු බැස යනවා. මේක තමයි අපේ ජීවිතයේ ලැබෙන ස්වභාව ධර්මයාගේ ලැබෙන ඒ කාල ගුණයේ ලැබෙන ආස්වාදය. අද උදෑසන හිරු අවදි වෙනවා නැගෙන හිරෙන්. දැන් සවස් භාගයේ හිරු බැස යනවා බස්නාහිරෙන්. දැන් අපි ගහමු මේ සඳෑ භාගය තුල මේ රමණීය ලැන්ටි අමරසිංහ පිටියේ රමණීය පහරකට යා යුතුයි. ඒ රමණීය පහර ගාහැකි පිටිකරුවා චමෝ දිරුසංකගේ පහර එකවර රකින්න නැහැ පිටියේ දාවකයා දෙවෙනි කඩීමට යන්නේ නතර වෙනවා පළවෙනි කඩීම. චමෝ දිරුසංකෝ පිටිය ආරක්ෂා කරන ආකාරය දක්වනවා. දැන් පන්දුවාර සංඛ්‍යාව කෙමින් කැපෙනවා. ලකුණු සංඛ්‍යාව අතරට යා හැකි පිටිකරුවෙකු පිටියට කැඳවා ගත යුතුයි. ශානක කුමාරවයි පිටියට කැඳවන්නේ. මේ වැටි නැගිටින වල්පොල සොහිරෝ එළ පිටියෙන් නැගිටවාගෙන යන සංවිධායකවරයා මේ වර්තමානයේ ගිය දවසක පෙරේදා දවසේ සිය උපන්දිනය සමරනවා. ඒ වාසනාවන්ත උපන්දිනය සමරන ඡානක ගහනව පහරක් යන්නටම යයිද පහර රාකිනව ජයමාලිය. ප්‍රබල පන්දු රැකීමක් ජයමාලිය පිටියේ දිස් කරනවා. ඡානක කුමාරගේ කඩුල්ල පිටියේ බිඳ තබනවා. ඒ උඩ පන්දුව රකින්නවා පිටියේ. තරගයක් දෙනවා ජයමාලි කණ්ඩායම. තරග අත නොහරෙන පිළක් වල්පොල සොහිරෝ පිළ අපි මේ තරගය ගහන්නටම ඕනේ මිත්‍රයා. මේ තරගය අපි යන්නටම ඕනේ. ආස කරන පහරක් දකින්න ආස කරන පහරක් ඕනේ පිටියේ. ඒ ආස කරන පහර ගහන්න පුළුවන් පිටිකරුවා පිටියට එන්නේ. චමෝත් නිරුසංක පිටියට එන්නේ. ඒ දකින්න ආස කරන පහර කවුරුත් බලාගෙන ඉන්න පහර ඒක යන්නම ගහන පහරක්. ඒක යන්නම ගහන පහරක් වෙනවද? ඒකත් කෙටි පහරක්. වේගය දාවකයා වේගෙන් එනවා නවතිනවා තුන්වෙනි කඩීම. තුන්වෙනි කඩීමෙන් එහාට යන්නට බෑ. ඒ පන්දු පහර තුල පිටියේ. දැන් තරගය වල්පොල පැත්තට ගන්න නම් සොහිරෝ පැත්තට මේ තරගය ගන්න නම් මේ පන්දුවට ලකුණක් ගේන්නටම වෙනවා. මේ පන්දුවට ලකුණක් ඕන වෙනවා. ඔය ඉස්සරහා ඉන්න නරබන්නෝ. ඔය ඉදිරියේ ඉන්න නරබන්නෝ ටිකක් ඉඩ දෙනවා නම් වටිනවා. මට ගහන ක්‍රීඩකයාවත් පේන්නේ නැහැ. කාවද කැඳවන්නේ පිටියට. ජනක ප්‍රසාත්පය පිටියට කැඳවා ගැනීම. මේ වමතෙන් ප්‍රබල පහරවල් එල්ල කරන නාරංගොඩ පාළුව නැගන තරුව හරහා එළ පිටිය අත්පොත්තවා ගත්තු මේ ආදරණීය ක්‍රීඩකයා ජනක ප්‍රසාද් කෙටි පහරකට යන්නේ. දාවකයා වේගය මේ ආමිලා දිනේෂ්ගේ වේගය යනවද? දමා ගසනවා. ජනක ප්‍රසාද් පිටියේ දුවත්ති දෙවියාමකට හසු කරගන්න. පන්දුවාර සංඛ්‍යාව කෙමෙන් කැපෙනවා. පන්දු කීයක් කැපෙනවද? පන්දුවාර 9ක නිමාව දකින්නවා පිටියේ. කලබලයක් අවශ්‍ය නැහැ සොහිරෝ කණ්ඩායමට. යන්න පුළුවන් මේ තරගයේ මේ ඉනිම කරා යන්න පුළුවන් පන්දුවාර 25ක් තියෙනවා. මේ 25 තුල තමයි අපි ගහන්නට ඕනේ ලකුණු 10 පිටියේ කැඳවා ගන්නවා මිලක පිටිකරුවා. ඡන්ද දිල්සාන් වයි පිටියට කැඳවා ගන්නේ. මේ හිර වෙන තැන මේ නතර වෙන තැන නැවත අවදි කරන පහර මේ පිටියේ ගහනවා නම් ඒ පහර ආසයි දකින්නට ආසයි බලන්නට ඒ ආස කරන පහර කවුරුත් බලාගෙන ඉන්න පහර ගහන්න පුළුවන් පිටිකරුවා ඡන්ද දිල්සාන්ගේ පහර. මේ ඡන්ද දිල්සාන්ගේ පහර එයා තිහලට එසවෙන පහරක්. ඒ උඩ පන්දුවක් හැටියට නතර කර ගන්නවා ජයමාලිය. තරගයේ පාලනය පන්දු රැකීම තුල සිය අතටගෙන තිබෙන ආකාරය දකිද්දී
දැන් පන්දුවාර 15යි මං හිතන විදිහට. පන්දුවාර 10ක නිමාව දකින්නවා. දැන් පන්දුවාර 15ක් තියෙනවා. මේ 15 තුල ලකුණු 8ක් සොහිරු අත්පත් කරගත යුතුයි. මේ පන්දුවාර 15ට මේ ලකුණු සංඛ්‍යාව පසුපස හඹාගෙන යා හැකි පිටක් වල්පොල සොහිරෝ පිළ යෝහාන් මදු සංකමයි පිටියට කැඳවා ගන්නටි. යෝහාන් මදු සංකතපය දිගහැරලා පහරවල් එල්ලේ කරන පිටිකරුවා මේ පිටියේ මේ සඳෑ භාගය තුල රමණීය පහරකට යන්නට ඕනේ. ප්‍රබල දැකුම් කළු පහරකට යන්නට ඕනේ.